අයිබෝන් සියලු දෙනාටම අවුරුදු 25කටත් වඩා ග්ලෝබල් එක්ස්පෝර්ට් හිස්ටරි එකක් තියෙන චෙරි ඔටෝමොබයිල් සමාගමේ ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එක තමයි ඔමෝඩා ජේකෝ කියලා කියන්නේ. මෙන්න මේ ග්ලෝබල් එක්ස්පෝර්ට් මාකට් එකට ගැලපෙන විදිහට ලයිෆ්ස්ටයිල් කම්පැක්ට් SUV එකක් හදලා තිනවා. මේ වාහනේ විතරක් නෙවෙයි මේ ඔමෝඩා ජේකෝ එකේ වාහන සීරීස් එකක් මේනවා. ඉතින් අද මම කතා කරන්නේ මේ අර්බන් ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන කම්පැක්ට් SUV එකක් ගැන. මෙන්න මේකට අපි ජේකෝ J6 කියලා කියනවා. එහෙම නැත්නම් ඩොක්ටර් J කියලාත් කියනවා. ජේකෝ J6 කියන්නේ ෆුල් EV එකක්. ඒ කියන්නේ 100%ක්ම විදුලියෙන් දාහවණය වෙන්නේ. මේකට 430 කිලෝමීටර යන්න පුළුවන්කම ලැබෙනවා එක charge එකකින් NEDC cycle එකකින්. ඒ වගේම මෙයා rear wheel drive එකක් විදිහට එන්නේ. අපි මේ ජේකෝ J6 එකේ ඉස්සරහ පෙනුම ගැන කතා කරමු. මෙයා හරි boxy design එකක් තියෙන්නේ. compact SUV එකක්. ගොඩක්ම SUV පැත්තට තමයි බර වෙන්නේ. ඒ style එක බලා ගන්න පුළුවන්. bold look එකක් තියෙනවා. මේක modern type එකට SUV පැත්තේ ඒ පෙනුමත් එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න මේකේ තියෙන windscreen එක. windscreen එකේ තියෙන angle එක බලන්න. දැන් sedan car එකක් නම් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. නමුත් මේක පොඩි කෝණයකින් තමයි නැමෙන්නේ. ඒතකොට අර මේ SUV පැත්තට බර කරපේක අන්න ඒ windscreen එකෙම බලා ගන්න පුළුවන්. මේ වාහනේ ADAS level 2 තියෙනවා. සරලව කියනවා නම් මේක automatic braking, adaptive cruise control, lane keeping assist වගේ සීරීස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අලුතෙන් එන වාහනවල ඒ තියෙන ලිස්ට් එකම මේකේ ADS level 2 යටතේ බලා ගන්න පුළුවන්. මේක round නෙවෙයි boxy rectangular design එකක් තමයි බලා ගන්න තියෙන්නේ. headlight එක ඊට පස්සේ මෙන්න මෙහෙම මේ පැත්තට එන front design එක ඒ වගේම බම්පර් ඩිසයින් එක බලපම් පේනවා. ඉතින් මේක රෙක්ටැන්ගියුලර් ටයිප් එකට දැන් බලන්න මෙන්න මේ තියෙන බම්පර් එක ගත්තාම මේ බම්පර් එක හොඳටම පේනවා. මේ ඩිසයින් එක ගොඩක් ඕෆ් රෝඩ් බම්පර් එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ ෆ්‍රන්ට් වීව් එකේ උඩ කොටස බලන්න. මෙන්න මේකේ මේ ග්ලොසි ප්ලාස්ටික් වලින් යන මෙන්න මේ වගේ vertical design එකක් දිගටම එනවා. මේ බඳ පුරාම එක තියෙනවා. මෙන්න මේ headlight design එකට ආපුවම ඒක කෙලින්ම මේ rectangle එකක් තියෙනවා. හොඳටම sleek විදිහට තියෙන මේක matrix light එකක් විදිහට full LED headlight එකක් එන්නේ. ඒ වගේම පේනවාද මේකේ daytime running light එක ඊට පස්සේ turning signals දාන්නේ මෙන්න මේ විදිහට. ඒක vertical තියෙනවා. මේක horizontal, මේක vertical. අර හැම වෙලෙම rectangular proportions තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ තියෙන daytime running light එක මේක අර ඉංග්‍රීසි හෝඩියේ අකුරක් වගේත් පොඩ්ඩක් පේනවා ඇති. මෙන්න මෙතන මේ තියෙන ඩිසයින් එකම මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන්. අනිත් ලයිට් එකත් එහෙම තමයි. ඒ වගේම මේක ඉන්ටීරියර් වලත් බලා ගන්න පුළුවන්. බම්පර් එකටම පාකින් සෙන්සර්ස් දාලා තියෙනවා, අල්ට්‍රාසොනික් සෙන්සර්ස් දාලා තියෙනවා. ඒ වගේම රේඩාර් සෙන්සර් එක මේකේ බම්පර් එක ඇතුලේ තියෙනවා. මෙතන සෙන්ටර් කැමරා එකක් තියෙනවා. මේ වගේ කැමරා කිහිපයක් මේ බඳ වට පුරාම තියෙනවා. ඒතර මේ ඉමේජ් ප්‍රොසෙස් එහෙම කරලා මේකේ 540යි අංශක view එකක් ගන්න උදව් කරනවා. බලන්න මේ බම්පර් ඩිසයින් එක මෙන්න මෙහෙම ෆෙන්ඩ් එක දක්වා කොහොමද දීක් වෙනවා. මේ ෆෙන්ඩර්ස් ටික එහෙමත් බලන්න ගොඩක්ම අර ඕෆ් රෝඩ් තීම් එකට ගැලපෙන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ඕෆ් රෝඩ් ස්ටයිල් බම්පර් එක බලන්න. ඒක යටට ආපුවාම සාමාන්‍ය අර ඕෆ් රෝඩ් වලට ගැලපෙන විදිහට ස්කිඩ් ප්ලේට් එකක් එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපි දැන් කතා කරමු මේ වාහනේ සයිඩ් view එක. ඊට කලින් මම ඔයගොල්ලන්ට මේකේ diagonal view එක පෙන්නනම් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පේනද boxy පෙනුමක් තමයි තියෙන්නේ. කලින් මම මේක compact SUV එකක් කියලා කිව්වට මේක ඇත්තටම ලොකුයි වාහනේ. මෙයාගේ දිග තියෙනවා 4406 mm. ඒ වගේම මෙයාගේ wheel base එක තියෙනවා 2715 mm. ඊට පස්සේ මෙයාගේ උස 1715 mm තියෙනවා. J6 එක එහෙම නැත්නම් ඩොක්ටර් J එක 1910 mm පාලලා තියෙනවා. ඒ කියන්නේ 1910 කියන්නේ මීටර් දෙකකට ළඟයි. ඒ කියන්නේ ඇතුලේ ඉන්න කැබින් එකේ කට්ටියට හොඳ පහසුවෙන් යන්න පුළුවන්කමක් තියෙන හොඳ ඉඩක් තමයි 1910ක් කියලා කියන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙන්නේ 200 mm. සයිඩ් වීව් එකේ බලන්න රූෆ් ලයින් එක ස්ට්‍රේට් තියෙනවා. සාමාන්‍ය වෙන වාහන වල හැම රවුන්ඩ් කරනවානේ මේක ස්ට්‍රේට්ම තියෙනවා. A පිලර්, B පිලර්, C පිලර් එකට આવත් දිගටම ස්ට්‍රේට් තියෙන. ඊට පස්සේ මෙන්න මේ C පිලර් එක බලන්න. මේ C පිලර් එකත් එක්ක මෙන්න මේ පැත්තට ලොකු කොටසක් ඇවිල්ලා මේ රූෆ් ලයින් එක කෙලින්ම මෙහෙම අංශක 90ටම පාත් වෙනවා. ඒතකොට මේකේ ට්‍රංක් ස්පේස් එක ටිකක් වැඩියෙන් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ 450 ලීටර් තියෙනවා. පේන ඇත්තේ රූෆ් රේල් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ බොක්සි ටයිප් එකකට නිකන් බෝල්ඩ් විදිහට තමයි දාලා තියෙන්නේ. ඔයගලන්ට පේනවාද මේ පැසෙන්ජර් වින්ඩෝ එක ගත්තත් රෙක්ටැන්ගියුලර් විදිහට තමයි තියෙන්නේ. බලන්න මේකේ ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස් තියෙන්නේ. ඒක ඔන්න ඔය විදිහට අපිට පොප් අප් වෙනවා. අපිට ඒක කීයකින් ගන්න පුළුවන්. නැත්නම් අපි ළඟට එද්දි එයා අපිට යන්න ඕන විදිහට මෙහෙම ඕපන් කරලා දෙනවා. අපි ලොක් කරවුවොත් ඔහොම ලොක් වෙනවා. මෙන්න මේකේ ඩෝර් සිල්ස් වලට මේ hard plastic
ඩිසයින් එකක් පොඩ්ඩක් අමාරු පාරවල් වල යද්දි ඕවර්ලෑන්ඩින්ස් වල යද්දි එහෙම මේකේ පොඩ්ඩක් මොන හරි වැදුනොත් මෙන්න මේ කොටස තමයි වදින්නේ. ඒ කියන්නේ මේ බඳ කොටසේ මේ පේන්ට් එකේ නෙමෙයි වදින්නේ. මෙන්න මේ hard plastic කොටසේ. අපි rear suspension and wheels ගැන කතා කරමු. wheel එකට ආවම මේකේ අඟල් 18 wheel එකක් තියෙන්නේ. disc brake තමයි එන්නේ. ඒ වගේම මේකේ මේ side profile එක ටිකක් ලොකුවට තියෙනවා. balloon size එක වැඩි. මොකද ඒකත් අර සාමාන්‍ය road වලට අමතරව සාමාන්‍ය soft off road එකක වගේ යද්දි මේක අපිට වාසි වෙනවා මේ විදිහට balloon size එක වැඩි වෙද්දි. ඒ වගේම EV ආපුවාම EV වල කොහොමත් බර වැඩි. මේකත් 1775 කිලෝග්‍රෑම් බර තියෙනවා. සාමාන්‍යයෙන් බර වැඩි වෙනවා. ඊට පස්සේ මේක rear wheel drive එකක් විදිහට එන්නේ. ඊට පස්සේ හැම වෙලේම මේකත් එක්ක තියෙන grip එක ඊට පස්සේ මේක EV එකක් හින්දා මේකේ තියෙන torque එක වැඩි. එහෙම ගියපුවම මේ තියෙන stress එකත් එක්ක මේ tyre එක සාමාන්‍ය ice engine වල තියෙන වාහන වල තියෙන tyre එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. extra load එකක් අරන් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ EV වල tyre එක පොඩක් වෙනම design වෙලා වෙනම එනවා EV වලට කියලා. suspension ගැන කතා කරමු. මේකේ independent suspension එකක් එන්නේ, multi link suspension එකක් එන්නේ. එතකොට ride comfort එක ඒ වගේම stability එක හොඳ පැත්තට හැරෙනවා මේ විදිහට දාපුවම. front suspension එක MacPherson strut එකක් තමයි තියෙන්නේ. මේක rear wheel drive එකක් විදිහට එන්නේ. මේ පිටිපස්සේ ඉඳලා මම මේක කියන්නේ මේක rear wheel drive එකක් කියලා. rear wheel drive එකක් වුණාම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා accelerate කරලා යද්දී load transfer එකක් වෙනවා. ඒ කියන්නේ පිටිපස්සට යනවා. පිටිපස්සට බර ටිකක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ grip එක පිටිපස්සට වැඩි වෙනවා. ඒත් එක්කම අපි accelerate කරද්දී සාමාන්‍යයෙන් අර මේකේ නම් මෝටරෙන් එන torque එක ගොඩක් හොඳට පොළොවට දීමේ හැකියාව තියෙනවා. එතකොට on road ගියත් off road ගියත් grip එක වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා rear wheel drive අපම. ඒ විතරක් නෙවෙයි ස්ටීරින් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි වාහනේ කපන්න එපා යන පැත්තට. ඒ කපද්දී අපිට ඉස්සරහා රෝද දෙක, ඒ කියන්නේ front wheel පාවිච්චි කරන්න පුළුවන්. එතකොට rear wheel වලට තනියෙන් මේ grip එකේ වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහනයක වැදගත්ම කොටස තමයි grip එක කියන්නේ. grip එක හොඳට ලැබෙනවා rear wheel drive එකක් හින්දා. side mirror එක wing mirror එකක් විදියට එන්නේ. මෙන්න මේ වගේ side camera එක. ඒ වගේම ඔයගලන්ට යටින් පේනවා ඇති මේකේ projector light එකකුත් දීලා තියෙනවා. මෙන්න මෙතනින් ඔහම මේ පැත්ත light up වෙන්න. මේකේ blind spot indicator එකකුත් තියෙනවා. powertrain එක ගැන කතා කරමු. මේක සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වෙන වාහනයක්. ඒතකොට ඔයගලන්ට පේනවා ඇති මේකේ engine compartment එකක් කියලා නැහැ. මේක close තමයි තියෙන්නේ. මේ වාහනය ගැන කතා කරද්දී මේක සම්පූර්ණයෙන් විදුලියෙන් ධාවනය වෙන්නේ. බැටරි එකක් තියෙනවා, මෝටර එකක් තියෙනවා. බැටරි එක charge කරන්න පුළුවන්. ඒතකොට 430 කිලෝමීටර් range එකක් යන්න පුළුවන් NEDC එකේ. WLTP range එක ගත්තාම 400ක් තියෙනවා. EV එකක් ගත්තාම විශේෂයෙන් අපිට ඒතකොට කතා කරන්න තියෙන්නේ බැටරි එක සහ මෝටර එක. මේකේ මෝටර ගැන කතා කරද්දී permanent magnetic synchronous motor එකක් තියෙන්නේ PMSM කියලා කියනවා. ඒක 135 කිලෝවොට් බැටරි එකක් විතර එන්නේ. ලොකු power එකක්. සාමාන්‍ය horse power වලට හරවනවා නම් ඔක 1.3 වැඩි කරන්න 181 horse power වගේ තියෙනවා. ඒ වගේම මෙයාගේ torque එකත් ලොකු වගේක් තියෙනවා. මේ වගේ වාහනයකට 220 නිව්ටන් මීටර්. ඒක low range එකේම ගන්න පුළුවන්කම තියෙනවා. බැටරි එකට ආවම මේකේ ඉන්නේ CATL බැටරි එකක්. CATL කියන්නේ ලෝකේ number 1 brand එක කියලා කියන්න පුළුවන් බැටරි වලට. මේ බැටරි එකේ වර්ගය ආපුවාම මෙයා lithium ion බැටරි එකක් එන්නේ. lithium ion එකෙත් LFP බැටරි එකක්. ඒ කියන්නේ lithium ion phosphate. lithium ion phosphate ගැන මම ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා මගේ channel එකේ. ඔයගොල්ලෝ වීඩියෝ බැලුවොත් දකින්න ඇති. එතකොට මේ lithium ion phosphate එකේ විශේෂත්වය තියෙන්නේ මෙයාගේ මේ charging cycles ගාන සාපේක්ෂව වැඩි. ඒ වගේම thermal stability එක හොඳයි. ඒ වගේම මෙයාගේ durability එකත් වැඩි වෙනවා. මේ chances හින්දා අර NMC බැටරි එකට වඩා LFP බැටරි තමයි ගොඩක් විතර දැන් EV වල පාවිච්චි වෙන්නේ. බැටරි charging ගැන කතා කරමු. සාමාන්‍යයෙන් මේක AC charge කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ගෙදරින්ලා charge කරන්නත් පුළුවන්. DC charge කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. AC charge කරනවා නම් ගෙදරින්ලා සාමාන්‍යයෙන් පැය 6කින් වගේ charge කරගන්න පුළුවන්. 125 ඉඳලා 100ක්. මේකේ තියෙන onboard charger එක 11 kilowatt වෙනකන් support කරනවා. ඒ කියන්නේ ඔයගලන්ට single phase විදිහට ඊට වඩා අඩු ධාරිතාවයකිනුත් එහෙම නැත්නම් 3 phase supply එකක් තියෙනවා නම් ඊට වඩා වැඩි ධාරිතාවයක් 11 kilowatt වගේ වෙනකන් charge කරගන්න පුළුවන්කම ලැබෙනවා. DC fast charging ගැන කතා කරද්දී සාමාන්‍ය 130 ඉඳලා 80ක් වගේ වෙනකන් charge කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ J6 වාහනේ DC fast charge කරද්දී 80 kilowatt charger එකක් දක්වා support කරනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඒ charger එකේ capacity එක අනුව තමයි charging time එක වෙනස් වෙන්නේ. අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් පැය භාගයකින් වගේ fast charge කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ තමයි J6 එකේ rear view එක තියෙන්නේ. පේනවා ඇති boxy type එකට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ නිකන් off road theme එක තමයි පිටිපස්සේ ඉඳලා බැලුවත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න මෙන්න මෙහෙම අපම ඔයගොල්ලන්ට පේන ඇති මෙතන spare wheel එකක් වගේ තියෙන්නේ. නමුත් මේක spare wheel එකක් නෙවෙයි. මේක rear cargo box එකක් විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ කිලෝග්‍රෑම් 10ක් වගේ මේකේ load කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ brake light එකක් දීලා තියෙනවා top mounted. ඒ වගේම පේනවා ඇති මේ rear defog එකත් එක්ක තියෙන මේ rear window එක උනත් square type එකට තමයි තියෙන්නේ. rear wipe එකක් තියෙනවා. මෙන්න මේ වගේ design එකක් තමයි තියෙන්නේ. roof එක බලන්න මේක මම කලින් ඉඳන් කිව්වේ flat
රූෆ් එකක් තියෙන. ඒ වගේම පේනවා ඇති යන්තම් පේනවා ඇති. මේකේ සන් රූෆ් එකක් තියෙනවා පැනරොමික් විදිහට. ඒ කියන්නේ ෆුල් විඩ්ත් එකටම තියෙනවා සන් රූෆ් එක. කොම්බිනේෂන් ලයිට්ස් බලන්න මෙන්න මේ වගේ vertical type එකට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. මම දැන් මේක අන්ලොක් කරා. ඒ හින්දා අපිට මේ ඇනිමේෂන් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. බම්පර් එක උනත් බලන්න ගොඩක් off road oriented විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම multi link suspension එකේ කොටසුත් ඔයගලන්ට පේනවා. ultrasonic sensors දීලා තියෙනවා. ඒ වගේම කැමරා එක පේනවා ඇති. මෙන්න මේ වගේ මේ බම්පර් ඩිසයින් එකත් එක්ක මේකත් මේ ගාඩ් කරලා තියෙනවා. මෙන්න මේක තමයි මෙයාගේ යතුර. මෙන්න මේ වගේ තමයි තියෙන key fob එක. පේනවා ඇති lock unlock සහ අපිට ඕන නම් tail gate එක මෙතනින් unlock කරගන්න පුළුවන්. මෙන්න මේක press කරලා. ඔන්න ඔය විදිහට. එහෙම නැත්නම් අපිට මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඒක press කරත් ඔන්න ඔහම unlock වෙනවා. මෙන්න මේ වගේ open වෙනවා. අපිට මේක මේ hydraulic support එකක් තියෙනවා. ප්‍රැක්ටිකල් පැත්ත හිතලා හදලා තියෙනවා. පේනවා ඇති 450 ලීටර් වගේ ලොකු ඉඩ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය වගේ. මෙතන ස්ටෝරේජ් එකක් තව එකක් තියෙනවා අපිට. මෙතන පෝටබල් චාර්ජර් එක තියෙනවා. ඒ වගේ මේ ටූල් කිට් එකක්, ඒ වගේ මොනවා හරි අපිට කාගෝ දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ shopping hooks තියෙනවා. මේ වගේ කිලෝග්‍රෑම් 3ක් දාන්න පුළුවන්. මෙතනක් තියෙනවා. ඒ වගේම පේනවාද මෙන්න මෙතන මේක තියෙන්නේ මේ tail gate එක manual release කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි හදිසියක් වෙලා අපිට බැරි වුණොත් එහෙම electrically open කරගන්න මෙන්න මේ විදිහට මේක ඇද්දානම් මේ වගේ කාගෝ net එකක් තියෙනවා. ඊට පස්සේ මේක 60 40 නවන්න පුළුවන්. මම ෆෝල්ඩ් කරලා පෙන්නන්න. මේ වගේ. මේකේ මේ තියෙන shape එක, ඒ කියන්නේ boxy shape එකකින් හින්දාත් මේකේ අර practicality එක වැඩි වෙලා තියෙනවා. මේ storage එකම use කරගැනීමේ හැකියාව තියෙනවා. Okay, the command has been executed. වෙනද sunroof එක open වෙනවා. voice command තියෙන හින්දා මම ඒක මෙතන light එක ගන්න ඕන හින්දා මම පෙන්නාවේ. ඒක completely open වෙනවා. නමෝ කායි පස්සේ පෙන්නන්න. Close the sunroof. Okay, the command has been executed. මම මෙන්න මේක ආපහු unfold කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට. ඒතර ඔයගොල්ලන්ට second row එකේ interior එකත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙන මේකේ තව දෙයක් තියෙනවා. ඒකයි මම මේ පැත්තෙන් පෙන්වන්න උත්සාහ කරේ. අතන storage එකට අමතරව අපිට මෙන්න මේ විදිහට මෙන්න මෙතනත් storage එකක් ගන්න පුළුවන්කම තියෙනවා. පේනවා ඇති මෙන්න මෙහෙම. ඒ වගේම මෙන්න මේ seat එකත් අපිට මෙන්න මෙහෙම දිගාරින්න පුළුවන්. පේනවා ඇති දැන් තියෙන ඉඩ ප්‍රමාණය මේක අර මම කිව්වේ hidden storage එකක් විදිහට තියෙනවා. practicality අතින් හොඳයි ඒක. මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණය. දැන් මේක battery electric vehicle එකක් වෙලා මේකේ battery එකක් තියෙනවනේ. ඒ තිබිලත් මේ වගේ ඉඩ ප්‍රමාණයක් අරන් දීලා තියෙනවා. අපිට මේක මෙහෙම නවන්න පුළුවන්. ඔය වගේ තමයි තියෙන්නේ. මෙන්න මේක අපිට close කරගන්න පුළුවන්. ඔන්නෝම. අපි නම් මේකේ second row එකට නැගලා බලමු. second row එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ interior black color එකකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. නැගලා බලමු. අඩි 6ක එක්කෙනෙක් නැංගහම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේ වගේ. මම එහා පැත්තට යන්නම්. මේකේ ෆ්ලෝ හම්ප් එකක් නැහැ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පේනවා ඇති මේක බොක්සි ටයිප් එකට අපේ කම්පැක්ට් කියලා මම කලින් කිව්වට පේනවා ඇති හොඳටම ඉඩ තියෙනවා. ඔළුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කකුල් වලටත් හොඳටම ඉඩ තියෙනවා. මෙන්න මෙහෙම තියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ස්පේෂස් විදිහට තියෙන අර මම කිව්වේ 1910 mm වාහනේ පළල තිබ්බනේ ඒකත් එක්ක කැබින් එකේ විඩ්ත් එකත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ මේකේ වෙන්ටිලේෂන් ඔප්ෂන් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සීට්ස් 4කට වෙන්ටිලේෂන් ඔප්ෂන් එක ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තියෙන මෙන්න මේ තියෙන පර්ෆොරේෂන් එකත් එක්ක ඕගොල්ලන්ට ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක වෙන්ටිලේෂන් විදිහට රියර් පැසෙන්ජර්ස්ලට ආම් රෙස්ට් එකක් තියෙනවා. සොෆ්ට් ටච් එකක් තියෙන්නේ මෙන්න මෙහෙම. මොම දුර යද්දී ඉතින් අපිට ඔහම තියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. සීට් බෙල්ට්ස් 3ක් තියෙනවා. ඒ වගේම හෙඩ් රෙස්ට් තියෙනවා. ඒ හෙඩ් රෙස්ට් වල පේනවා ඇති මේ ස්ටිචින් යනවා. අප් මාකට් පෙනුමක් ඇවිල්ලා තියෙනවා එකෙන්. කන්සෝල් බොක්ස් එකේ රියර් සයිඩ් එක පේනවා ඇති. මෙන්න මේක ඇතුලේ ඇත්තටම රෑට තමයි පේන්නේ. මේකේ ඇම්බියන්ට් ලයිට් එකකුත් තියෙනවා. ඒ වගේම රියර් වෙන්ටිලේෂන් දීලා තියෙනවා. අපිට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. USB A charger එකක් සහ USB C charger එකක් තියෙනවා. මේකේ මේ 60 kW support කරනවා. මම මැද සීට් එකට එන්නම්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔන්න ඔහම. සාමාන්‍යයෙන් පොඩි එක්කෙනෙකුට වගේ
හොඳයි කියලා තමයි හිතෙන්නේ. ඔන්න ඔහම තියෙනවා. පේනවා ඇති මෙන්න මේ වගේ ෆ්ලෝ හම්ප් එකක් ඇත්තෙම නෑ මේක. ෆ්ලැට් විදිහට තමයි ෆ්ලෝ එක තියෙන්නේ. මේ වගේ සීට් පොකට්ස් තියෙනවා. මේක මේ soft leather එකකින් තියෙන්නේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම يعني මැද ඉඳලා බැලුවොත් ඔන්න ඔහම තමයි මේ center console එකත් එක්ක ඔන්න ඔහම තමයි ඉස්සරහා පේන්නේ. ඔන්න ඔය වගේ view එකක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම උඩට ආපම පේනවාද මම කිව්වේ මේකේ මේ panoramic sunroof එකක් තියෙනවා. මෙන්න මෙහෙම. අපිට මේක මේ voice command දෙන්නත් පුළුවන්කම තියෙනවා. cabin එක පේනවා ඇති මේ boxy type එකට තමයි තියෙන්නේ ඔන්න ඔහම. මෙන්න මෙහෙම ආපුවාම මෙන්න මේ වගේ cabin lights තියෙනවා. මෙන්න මෙහෙම පිටිපස්ස බැලුවොත් second row එකේ ඉඳලා ඔන්න ඔහම තමයි පේන්නේ. ඔන්න ඔය විදියට. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ sunroof එක completely open කරා. මෙන්න මේ විදිහට මේ blind එකයි දෙකම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔහම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔහම අපිට එක මෙන්න මෙතනින් close කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට close වෙනවා. blind එකත් ඔන්න ඔහම close කරගන්න පුළුවන්. J6 එකේ වාඩි වෙලා ඉන්නකොට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. කෙනෙක්ට උඩ ඉඳලා බැලුවොත් ඔන්න ඔහම තමයි පේන්නේ. පිටිපස්සේ ඉඳලා බැලුවොත් ඔන්න ඔහම පේනවා. මෙන්න මේ වගේ තමයි. එක එක ඇන්ගල් වලින් බලද්දී ඔයාලට මේ වාහනේ ඇතුළේ ඉන්නකොට කොහොමද පේන්නේ කියලා තමයි මම පෙන්නන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ මම ඩෝ එක ගැන කතා කරන්න. ඩෝ එක බලන්න ඩෝ එකත් මේ රෙක්ටැන්ගියුලර් ටයිප් එකකට තමයි තියෙන්නේ. කර්ව්ඩ් අඩුයි. මම මේකේ වින්ඩෝ එක ඕපන් කරලා පෙන්නන්න. මේ වගේ සම්පූර්ණයෙන්ම ඇතුළටම යනවා. මෙන්න මෙහෙම soft leather touch එකක් තමයි තියෙන්නේ මෙන්න මේ හරිය. මේ කොටස hard plastic විදියට එන්නේ. ඊට පස්සේ sound system එක මෙන්න මේවා soft touch එකක් තියෙන මේ perforation එකක් යනවා. stitching යනවා ඒකනොත් up market පෙනුමක් ගන්න උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ handle එක බලන්න මේ handle එකත් අර off road වාහනවල තියෙන style එකට තමයි තියෙන්නේ. මම මේ door එක close කරලා පෙන්නන්න. සද්ද අහගන්න. ඔන්න ඔය වගේ. මේකේ unlock button එක මෙන්න මෙතන minus විදියට තමයි තියෙන්නේ. මේ voice command button එක තමයි මෙන්න මෙතන දීලා තියෙන්නේ. ඒ කියන්නේ passengers ලාට මෙතනලා මේක press කරාන open the sunroof. Okay, the command has been executed. පේනදී sunroof එකේම open වෙනවා. මම කලින් පෙන්නපෙන්දායි මම ගොඩක් පෙන්වන්න උත්සාහ කරන්නේ. පහලට ආපම මේ වගේ bottle holder එකක් තියෙනවා. ඒ වගේම විශේෂයක් තියෙනවා මෙන්න මෙතන manual release එකකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ electrical system එක fail වුණොත් අපිට මෙන්න මේ cable එක ඇදලා මේක unlock කරගන්න පුළුවන්කම තියෙනවා දොර. මේ වගේ bottle holder එකක් ඒ වගේම speaker එක මෙතෙන්ද දීලා තියෙනවා. driving seat එකට නැගලා බලමු. මෙන්න මේකෙන් unlock කරන්න පුළුවන්. මෙන්න මෙහෙම unlock වෙනවා. පේනද handle එක pop up වෙනවා. මෙන්න මේ වගේ තමයි interior තියෙන්නේ. පේනද modern look එකක් තමයි තියෙන්නේ. My dear owner, the cell phone is charging. Don't forget to take it with you. දැන් නැගලා පෙන්නන්න. සාමාන්‍ය සෙන්ටිමීටර් 180ක කෙනෙක් වාඩි වුණාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ මේ ඩ්‍රයිවිං සීට් එක ඔයගලන්ට පේනද අර පොඩ්ඩක් SUV type එක වාඩි වෙලා ඉන්න ස්ටෑන්ස් එක තමයි මට දැනෙන්නේ. ස්ලයිඩින් කන්ට්‍රෝල් එක. ඒ වගේම height එක ආන තියෙනවා. ඊට පස්සේ මේකේ lumbar support උත් දීලා තියෙනවා. මෙතන මේ අපේ බෑක් එකට comfortable වෙන විදිහට මෙතන මේ lumbar support එකෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. brake pedal එක මෙන්න මෙහෙම තියෙන්නේ. accelerator pedal එක flow එකට mount කරලා තියෙන මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ steering wheel එකක් තියෙන්නේ. small එකක්. ඒක cute විදිහට තියෙන මේක මේ leather wrap එකක් යනවා soft touch එකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. අර මම කලින් කියපු letter එක මෙන්න මෙතනක් තියෙනවා. මේකේ airbags 4ක් තියෙනවා. මේක අපිට control කරන්න පුළුවන් ක්‍රම 4ට මේ කියන්නේ. මේ විදිහට ටෙලස්කෝපික් කරගන්නත් පුළුවන්. ටිල්ට් කරගන්නත් පුළුවන්. තමන්ට කැමති ගානකට ෆික්ස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතන ඩිජිටල් ඩ්‍රයිවර් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒක අපිට පේන ගානට හදා ගන්න පුළුවන්. මේක মালටි ෆන්ක්ෂනල් විදිහට තියෙන්නේ. මේකේ මෙන්න මේ තියෙන ඒවා කස්ටමයිස් කරගන්න පුළුවන්. අපිට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් එක්ක කන්ට්‍රෝල් වෙද්දී මේවා වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ස්ටියරින් වීල් එකේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේ ජොයිස්ටික් ටයිප් එකට තියෙන ඩයල් කන්ට්‍රෝල් එකට අමතරව මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. මේක මේ කස්ටමයිස් කරගන්න පුළුවන් මේවා. මෙන්න මෙතන වොයිස් කමාන්ඩ් එක දීලා තියෙනවා. මේ විදිහට soft touch leather එකක් යනවා. ස්ටිචින් තියෙනවා. ඒ වගේම window control ටික මේ විදිහට handle එක තියෙනවා. මේ වගේ අපිට storage දීලා තියෙනවා. bottle holder එකක් විදිහට නැත්තම් මොන හරි files වගේ තියාගන්න. ඒකෙත් manual release එක තියෙනවා. passenger පැත්තේ ඉඳලා බලද්දී මෙන්න මෙහෙම තමයි driving seat එකේ වාඩි වෙලා ඉන්නකොට තියෙන view එක. ඔයාලට පේනවා ඇති
මොඩර්න් ස්ටයිල් SUV එකක ඉන්න ගතිය තමයි මට දැනෙන්නේ. අර ඔෆ් රෝඩ් කියන මේ ෆීලින් එකත් එනවා. දැන් මෙතෙන් ආපුවාම සෙන්ටර් කන්සෝල් එක බලන්න මේ තියෙන මේ ග්‍රැබින් හෝල්ඩර්ස් මේවා අල්ලගන්න ඒවා එහෙම ඕගලන්ට පේනවා. ඒ වගේනොත් අර මේ ඉන්ස්පයර් කරන්න උත්සාහ කරලා තියෙනවා මේ ඔෆ් රෝඩ් කියන හැකියාව. ඒ කියන්නේ ඔෆ් රෝඩ් කියන හැඟීම ඇති වෙන විදිහට තමයි මේ වාහනේ ඩිසයින් වෙලා තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ස්ටියරින් වීල් එකෙන් දකුණු පැත්තට ආපුවම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එක පේනවා ඇති. ස්ටිචින්ස් යනවා. මෙන්න මේ වගේ. ඔයගොල්ලන්ට පේනද මේ කොන්ට්‍රාස්ට් එක වැඩි වෙලා තියෙනවා මේ පාවිච්චි කරලා තියෙන මැටීරියල් වලින්. මෙන්න මේ වගේ තමයි ඒ පිළ එක තියෙන. මම අර කලින්ම කිව්වේ මේක අර ලොකු ආනතියකින් තමයි මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි අර බ්ලයින්ඩ් ස්පොට් එක එහෙම අඩු වෙලා තියෙනවා මෙන්න මේ ඩිසයින් එකෙන්. මෙන්න මේ වගේ තමයි ඩෑෂ්බෝඩ් එක. මෙන්න මේකේ ඇම්බියන් ලයිට් එකක් තියෙනවා. ඒ පේන ඇති මෙන්න මේ කලර් එක අපිට මේක කස්ටමයිස් කරන්න පුළුවන් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ ඇම්බියන් ලයිට් එක මේ කැබින් එක පුරාවටම යනවා. මේක රාත්‍රියට තමයි හොඳට පේන්නේ. මේකේ මේ තියෙනවා ග්ලව් බොක්ස් එකක්. අපිට ඒක ඕපන් කරන්න වෙන්නේ. මෙන්න මෙතන සෙටින්ස් වලට ගිහිල්ලා මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරා නම් මෙන්න මේ වගේ ග්ලව් බොක්ස් එක ඕපන් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රමාණයේ ග්ලව් බොක්ස් එකක් තියෙනවා. 15.6යි HD ඩිස්ප්ලේ එකක් තියෙන. හරිම රෙස්පොන්සිව් 15.6ක ඩිස්ප්ලේ එකක් මේකට එනවා. මෙන්න මේ වගේ තියෙන. ඒක මම තව ටිකකින් පෙන්නන්නම්. ඊට පස්සේ වෙන්ටිලේෂන් මෙන්න මේ වගේ දීලා තියෙනවා. පේනවාද මෙතනත් අර ලෙටර් එක දාලා තියෙනවා. ඊට පස්සේ යටට ආපුවාම සෙන්ටර් කන්සෝල් එකේ යටිපැත්තෙන් පේනවා ඇති USB chargers දෙකක් දීලා තියෙනවා ඔන්න වගේ. ඒ වගේ මෙන්න මෙහෙමත් අපේ ස්ටෝරේජ් එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කොටස. ඒ හරියට හොඳට ඉඩ තියෙනවා. මේක මේ 50 watt ventilated wireless charger එකක් විදිහට තියෙන්නේ. පේනවා ඇති මෙන්න මෙතන charge වෙනවා. පේනවා ඇති cup holders දෙකක් මෙහෙම දීලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ තියෙන center console එක මේක soft touch එකක් කියන්නේ. මේ center console box එක ඇතුලේ cool box එකක් තමයි තියෙන්නේ. මේකේ අපිට මේ cooling effect එක තියෙනවා. දැන් මත දාද්දිත් ඒක දැනෙනවා. ගැඹුරට තියෙනවා ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මෙහෙම. මේ seat වලට අපහම මේක ventilation facility එක දීලා තියෙනවා. ඒ වගේම පේන මේ soft විදියට තියෙන්නේ. මෙන්න මේ කොටස් එක මේ ස්ටිචින් යනවා. මේවත් soft touch එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ වගේ. මේකත් මේ පේනවා ඇති ඩුවල් ටෝන් එන විදිහට තමයි සීට් එක ඩිසයින් කරලා තියෙන්නේ ඔන්නෝම. මෙන්න මේ වගේ තමයි ස්ටීරින් වීල් එක. පේනවා ඇති මෙන්න මේකෙත් ස්ටිචින් එකක් යනවා මෙන්න මෙහෙම. මේකේ රගඩ් ෆීලින් එක ගන්න තමයි එහෙම උත්සාහ කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ රියර් view mirror එක. ඊට පස්සේ මෙන්න මෙතන පේන ඇති මේ sunroof එකට අදාළ control ටික තියෙනවා. මේක අපිට voice control කරන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ reading lights තියෙනවා ඔන්නෝම. මෙන්න මේ වගේ blind එක තියෙනවා. මේක mirror එකක් එක්ක එන්නේ. මෙන්න මේ විදිහට. මේ light up වෙනවා මේ mirror එක මෙන්න මේ හරිම ලස්සනයි ඒක. මේ විදිහට close කරන්න පුළුවන්. driver පැත්තට ආවම පේනවා ඇති sunvisor එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒකත් light up වෙනවා මෙන්න මේ විදිහට. driver පැත්තේ ඉඳලා මේ cabin එක ඇතුළේ පැත්ත බැලුවොත් ඔන්න ඔහම තමයි තියෙන්නේ. මේක second row එක. ඔන්නෝම. මේ වගේ බලන්න පුළුවන්. cabin එක උඩ පැත්ත බලනවා නම් ඔන්න ඔහම. පේනොත් sunshade එක තමයි තියෙන්නේ. මේකේ controls ගොඩක් තියෙනවා. දැන් මේ පැත්ත ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති. මේකේ menus වගේක් තියෙනවා. Apple CarPlay එක, Android Auto එක තියෙනවා. ඊට අමතරව අපි settings ටිකක් බලමු. මෙන්න මෙහෙම අපිට shortcut access කර ගැනීම හැකියාව තියෙනවා. පේනද මේ glove box එක, ඒ වගේම charging cover. මෙන්න මේ විදිහට ගොඩක් තියෙනවා. මේ ටික මට වෙනම කියන්න ඇත්තටම ගොඩක් වෙලා යන හින්දා මම එහෙම කියන්නේ. අපිට මේක ටක් ගාලා shortcut එක අපිට දාගන්න පුළුවන්. light on off එකේ ඉඳලා හැමදේම අපිට control කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන vehicle settings වලට ආපුවාම මෙන්න මෙතන ඔයගලන්ට පේන ඇති තව controls වගේක් එනවා. මේ car windows ටික අපිට full close කරන්න පුළුවන්. එහෙම නැත්නම් breathable ටිකක් open කරලා තියන්න පුළුවන්. fully open කරන්නත් පුළුවන්. දැන් මම මේක press කරොත් එහෙම මේකේ තියෙන windows හතරම open වෙනවා. ඒ වගේ මේ sunshade එක sunroof එකත් එක්ක එන්නේ. ඒකේ control ටික මෙතන. sunroof එක අපිට කොයි ගානද open කරන්න ඕන, close කරන්න ඕන. side mirror control ටික අපිට adjust කරගන්න එක මෙතන දෙන්න පුළුවන්. මේක press කරපුවම steering wheel එකට මේකේ control ටික එනවා ඇතරම. මෙන්න මේ විදිහට. ඒ වගේම මේ smart driving එකට අදාළ විස්තර ටික තියෙනවා. පේන ඇති මේකේ forward safety assistant, lane departure warning, drive away මේ විදිහට ගොඩක් control තියෙනවා. මේකේ ADAS level 2 තියෙනවා කියලා මම කියවනේ. ඒකේ control ටික මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ charging එකට ආපුවාම මෙන්න මෙහෙම controls ටික තියෙනවා. පේනවා ඇති මේ cycles කොහොමද වැඩ කරන්නේ. ඒ වගේම මේ vehicle to load තියෙනවා. මේක කියන්නේ වාහනේ තියෙන energy එක අපිට පාවිච්චි කරන්න පුළුවන් එළියට අරගෙන. ඒ වගේම මේ charging cover එක අපිට open කරන්න පුළුවන්, close කරන්නත් පුළුවන් මෙතනින්.
ඒ වගේම ලයිටින් මේකේ ලස්සන ඇම්බියන්ට් ලයිටින් සිස්ටම් එකක් යනවා. මෙන්න මේ තියෙන ලයිටින් එක පවා වෙනස් වෙනවා. මම පොඩ්ඩක් පෙන්නන්න. දැන් මම මේක දම් පාට දැම්මා. ඔයගලන්ට පේන නැති මෙන්න මේකත් කලර් වෙනවා. මේ විදිහට මේක වාහනේ මෙතන විතරක් නෙමෙයි වාහනේ පුරාටම මේ ඇම්බියන්ට් ලයිට් එක බලා ගන්න පුළුවන්. මේ බ්‍රීදින් ඉෆෙක්ට් එක අපිට මේක මියුසික් එකට කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්කම තියෙනවා. සීටින් කන්ට්‍රෝල් මෙන්න මෙතන. මේ සීටින් එක මම කලින් ඩ්‍රයිවර් සීට් එක පෙන්වන්නේ. ඒ වගේම මේක අපිට මේ මෙතනිනුත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයිවර් බෑක් රෙස්ට් එකත් පුළුවන් හදන්න. ඊට පස්සේ මේ ලෙග් සපෝට් එකත් හදාගන්න පුළුවන්කම තියෙනවා මේකෙන්. ඒ වගේම මේ කන්වීනියන්ට් එන්ට්‍රි ඇන්ඩ් එක්සිට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි සෙටින්ග්ස් හදාගත්තට පස්සේ අපි වාහනේ එළියට යද්දී ඇතුළට එද්දී මේක ඉබේම කන්ට්‍රෝල් වෙන්න හදන්න පුළුවන්. ඊට පස්සේ මේ ලොක්ස් ටික දාගන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ සේෆ්ටි එකට ආපුවාම ෆැටික් ඩ්‍රයිවිං රිමයින්ඩර් දෙනවා. ඒ වගේ ස්පීඩින් අලාම් මේ වගේ විස්තර කීපයක් තියෙනවා. ඒ වගේම වෙහිකල් ඉන්ෆෝ එකට ආපුවම මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙන්න මෙතෙන් ආපුවම ඔයගලන්ට පේනවා මේ වාහනේ අපිට මේ 3D view එකක් අරන් දීලා තියෙනවා. ඔන්න බ්‍රේක් එක දැන් අතහැරුණානේ. මම පාගද්දී ඔන්න පෑගෙනවා. ඒ කියන්නේ මේ වාහනේ තියෙන කන්ට්‍රෝල් එකම පෙන්නනවා. මෙහෙම ගොඩක් විස්තර තියෙනවා. ඊට පස්සේ ආපුවම මෙන්න මෙතනින් මම කිව්වේ Apple CarPlay එකට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ Apple CarPlay එක Android Auto එක ගොඩක් හොඳට රෙස්පොන්සිව් විදිහට වැඩ කරනවා මේ වාහනේ. මේ වගේ මේ පේනවා ඇති මේ කෙලින්ම Apple phone එකේ තියෙන ඉන්ටර්ෆේස් එක මේකට එනවා. මෙන්න මේ විදිහට. මේ Spotify සින්දු එහෙම දාන්න යන්න පුළුවන්. මේක දාපුවම මේකේ Siri control එක එහෙමත් මේකෙම ඇක්ටිවේට් වෙනවා. මෙහෙම තියලා ඕපන් කරොත්. DVR facility තියෙනවා. memory card එකක් දාපුවම මේකේ අපිට මෙන්න මේ camera angles ටික record කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ angles ඔක්කොම record කරන්න පුළුවන්. මෙතන over the update තියෙනවා. ඊට පස්සේ driving modes ටික මෙන්න මෙතනිනුත් පුළුවන්, මෙතනිනුත් පුළුවන්. ඊට පස්සේ මේකේ මේ driving modes කීපයක් තියෙනවා. පේනවා ඇති මේ normal mode එක. මෙන්න මේ විදිහට. eco mode එක. ඊට පස්සේ අපිට මේ කස්ටමයිස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ කස්ටම් මෝඩ් එකක් තියෙනවා. ඒක අපිට මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, පර්සනලයිස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ඇක්සලරේටර් පැඩල් එකේ රෙස්පොන්ස් එක ෆාස්ට් ඕනද, ස්ලෝ ඕනද, ඊට පස්සේ එනර්ජි රිකවරි එක කියන්නේ රීජනරේටිව් බ්‍රේකින්, ඊට පස්සේ ස්ටියරින් වීල් එක දැනෙන්න ඕන විදිහ, කම්ෆර්ට් දැනෙන්න ඕනද, ස්ටෑන්ඩඩ් ස්පෝර්ට්ස් විදිහට මේ වගේ වෙනස් කරන්න පුළුවන්. මම නෝමල් එකේ තියන්න. මේකේ ඩුවල් AC එකක් තියෙන. ඒ කියන්නේ පැසෙන්ජර් ඩ්‍රයිවර්ට වෙනම තියෙනවා. අපිට මෙන්න මේ විදිහට AC එක ඕන් කරගන්න පුළුවන්. මෙන්න මේවා අපිට මේ මෝඩ්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ මේ පේන ඇති මේකේ සීට්ස් වලට වෙන්ටිලේෂන් ෆැසිලිටි එක තියෙනවා. මේ විදිහට ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේක ඔප්ෂන් එකක් විදිහට එන්නේ. ඔයගලන්ට පේන ඇති ඒක ස්පීඩ් ලෙවල් කීපයකට අපිට ප්‍රෙස් කරලා තමයි ඔෆ් වෙන්නේ. අන්න ඔහම. මේ තියෙන කැමරා view ටික මම අර කිව්වේ 540 view එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. 3D view එක කොහොම තියෙන්නේ. මෙන්න මෙහෙම. දැන් මේක මේ නවත්තලා තියෙන තැන මේ ඒ තියෙන විදිහම ෆ්ලොට් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ වගේ අපිට ෂෝට්කට් මෙතනට ඇක්සස් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. මේකේ මේ වාහනේ ෆිසිකල් බටන් වලට වඩා ගොඩක් ප්‍රමුඛතාවය දීලා තියෙනවා මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට, කන්ට්‍රෝල් ටිකට. හරි, එහෙනම් අපි මේ Jayco J6 එකේ ටිකක් දුර ගිහින් බලමු. මේක ෆුල් EV එකක් විදිහට තියෙන්නේ. ඒ වගේම SUV ෆීල් එක තමයි තියෙන්නේ ගොඩක්ම. ඒ වගේම මේකේ 220 නිව්ටන් මීටර් ටෝක් එකක් තියෙනවා, ඉනිෂියල් ටෝක් එකක්. මේකේ ඇක්සලරේෂන් එක ගොඩක් වැඩි. ඒක මේ පංචි විදිහට තියෙනවා, පොඩ්ඩක් ප්‍රෙස් කරත් දැනෙනවා. මෙන්න මේ වගේ. මේකේ මම මේ මට පේන විදිහ කියනවා මෙතන කලර් ලයිට් එක නවත්තලා තියෙද්දි මේකේ ගොඩක් උඩින් ඉන්න ගතියක් තියෙනවා. ඒතකොට මම කිව්වා ඕෆ් රෝඩ් පැත්තට බර කරලා වගේ හදලා තියෙන හින්දා අර මොඩර්න් ටයිප් එකත් එක්ක ගොඩක් මේ වගේ ලෙවල් එකේ ඉන්න කට්ටිය ගොඩක් කැමති වේවි. සමහරට මේක අර සෙඩාන් ටයිප් එකේ නෙමෙයි. ඊට උඩින් වාඩි වෙලා ඉන්නකොට ගොඩක් හොඳට පේනවා. මෙන්න මේක නැරෝ වින්ඩෝ එකක් වගේ පේනනට ගොඩක් හොඳට පේනවා. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ අපිට. ගොඩක් පංචි මේක හරිම පහසුයි. මම පේන එක ගැන ආයෙත් කියනනම් ගොඩක් හොඳට මේක පටුයි කියලා වගේ පෙන්නට මේ ඩිසයින් එකත් එක්ක හොඳටම පේනවා. ඒ වගේම මේකේ මම සන්රූෆ් එකක් දැන් ෂේඩ් එක ඕපන් කරලා තියෙනවා. ඒකත් එක්කත් මේ කැබින් එක ගොඩක් එළිය වෙලා තියෙනවා. හරි පහසුයි. හරි කාම් ගතියක් දැනෙනවා. ඒ වගේම මේ සයිඩ් මිරර්ස් වලින් ඒ වගේ මේ බ්ලයින්ඩ් ස්පොට් මොනිටර් එකත් එක්ක මේ සරවුන්ඩ් එක ගොඩක් අපිට බලා ගන්න උදව් කරනවා. මේ ස්ටීරින් වීල් එක ෂූටි පොඩිවට තියෙන්නේ. ගොඩක් හොඳට අතට හෝල්ඩ් වෙනවා. ගොඩක් මොඩර්න් ඩ්‍රයිවිං එක ගැන ගොඩක් ටෝක් එක මේ ඉලෙක්ට්‍රිකල් ටෝක් එක හොඳට දැනෙනවා.
ඒ වගේම රීජෙනරේටිව් බ්‍රේකින් එකත් එක්ක ඒ තියෙන ලෙවලින්ස් ඉතින් අපිට මේ ඇක්සලරේටර් එකෙන් කකුල ගනිද්දිම බ්‍රේක් වෙනවා. අපිට ඒක හදා ගන්න පුළුවන් ලෙවල් වලට. බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ඇහෙන්නෙම නැහැ. මේ ගොඩක් නිශ්ශබ්ද කැබින් එකක් තමයි දැනෙන්නේ. සස්පෙන්ෂන් එකත් එක්ක මේකේ මම කිව්වා ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එකක් එන්නේ. ඒකත් එක්ක අපිට අර හැන්ඩ්ලින් එකත් එක්කම මේ ෆීචර් කම්ෆර්ට් එකත් දැනෙනවා. මේ වාහනේ පිකප් එක. ගොඩක් හොඳ පිකප් එකක් තියෙනවා. ඒ වගේම ස්ටොපින් පවර් එකත් ඒ වගේම තියෙනවා. හරිම සොෆ්ට් රයිඩ් එකක් තමයි තියෙන්නේ. මේ වාහනේ අද මට රිවිව් එකට දුන්නේ හේලිස් මොබිලිටි වෙතින්. ඉතින් හේලිස් මොබිලිටි එකට ගොඩක් ස්තුතියි මේ වාහනේ මට රිවිව් එකට දුන්නාට. ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම ලැබෙවි ජේකෝ එකෙන්, ඒ වගේම ඔමෝඩා එකෙන් වාහන සීරීස් එකක්. මේ ඔමෝඩා එක ගත්තාම වාහන සීරීස් එකක් තියෙනවා. E5 එක, C5 එක, C9 එක විදියට වාහන එනවා. ඒ වගේම මේකේ ජේකෝ ඒ කියන්නේ ඔෆ් රෝඩ් රගඩ් පැත්ත ෆෝකස් කරපු වාහන සෙට් එකක් තියෙනවා. එතකොට J5 ඉඳලා J9 වෙනකන් J5, J6, J7, J8 සහ J9 කියලා වාහන සීරීස් එකක් ඔබට බලා ගන්න පුළුවන්කම ලැබෙවි ඉදිරියේදී. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්නවා.